ඔයාගේ මේ ලෙඩ මල්ලි අපේ ගෙදර ඉන්න එක නම් මට හරිම කරදරයක්. ඔයාට කොච්චර කිව්වත් කියන දෙයක් අහන්නේ නෑනේ. එයාව මේ ගෙදරින් යවන්න කිව්වට අහන්නෙත් නෑ. ඇයි අනේ තේරුම් ගන්න බැරි? මොනතරම් කරදරයක්ද මෙයා අපිට? ඔහොම පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ. ඔයා හොඳටම දන්නවා අපේ ආදායම් මාර්ගය හොයාගන්නේ මල්ලි හින්දා කියලා. එයා අපිට දර කපලා ගෙනත් දෙන හින්දානේ අපි මෙහෙම කාලා බීලා ඉන්නේ. නැත්තම් ඉතින් දර කපන්න වෙන මිනිස්සෙක් යොදවුවොත් එයාට දවසට පඩියකුත් දෙන්න වෙනවා. මල්ලි මෙහෙම ඉන්නකෙන් එයාට දවසට කෑම ටිකක් විතරක් දීලා අපිට ඒ සල්ලි ඔක්කොම ඉතුරු කරගන්න පුළුවන්. ඔයාට තේරෙනවනේ මම මේ කියන දේ. අනේ ඉතින් එහෙමයි කියලා මං කොහොමද හැමදාම එයාත් එක්ක ජීවත් වෙන්නේ? බලන්න පොඩි දරුවෙක් වගේ හැමදේම කරලා දෙන්න ඕනේ. හැමදේම කියලා දෙන්න ඕනේ. මට නම් එපා වෙලා තියෙන්නේ අනේ. නිමල් සාමාන්‍ය තරුණයෙක් නම් නෙවෙයි. ඔහු තරමක අසනීපයකිනුයි ඉන්නේ. ඔහුගේ ශරීරය තරුණයෙක් තරමටම වැඩි තිබුණත් ඔහුගේ මනස නම් මේ හැටි වර්ධනය වෙලා නැහැ. ඉතින් ඔහුගේ ගති පැවතුම් සිතුම් පැතුම් මේ හැම දෙයක්ම පුංචි දරුවෙක් වගේ. ඉතින් නිමල් හැමදාම Tamanගේ අයියට දර කපලා ගෙනත් දෙනවා. ඒ අයියට විකුණ ගන්න, අයියට සල්ලි හම්බ කරන්න. ඒ තරමටම මේ නිමල් අයියට ආදරේ. ඉතින් අදත් සුපුරුදු විදිහටම නිමල් දර කපන්න කැලයට පිටත් වුණා. ඔහු දර කපන්න පටන් ගත්තා. හැමදාම මේ කැලෙන් නිමල් දර කපාගෙන එන හින්දා නිමල්ට මේ දවස් ටිකේ හරි හමන් විදිහට දර ටිකක් කපා ගන්න පුළුවන් උනේ නැහැ. පුංචිම පුංචි දර ප්‍රමාණයක් විතරයි එකතු කරගන්න පුළුවන් උනේ. අද හවසට මුදලාලි එයි. අපිට මුදලාලිට දෙන්න තරම් දර ගොඩක් එකතු කරගන්න බැරි වුණානේ. දැන් මොකද කරන්නේ? දැන් අපි දර කපලම කැලේ තියෙන දර ටිකත් ඉවර වෙලා. එහෙමයි කියලා හොඳ ලොකු ගස් කපන්න බෑනේ. එහෙම ගස් කැපුවොත් අපිට ඉස්සරහට දර හොයාගන්න ඇත්තෙම නැති වෙයි. ඒක තමයි හාමිනේ මාත් මේ කල්පනා කරන්නේ. අපිට ඉතින් හැමදාම මේ පුංචි කැලෙන් දර කපා ගන්න පුළුවන්ද? එහෙමයි කියලා අපිට මහ කැලේට යන්නත් බෑ. වැඩිහිටියෝ කියන දේවල් වල බොරුවක් තියෙන්න බෑනේ. සමහර විට මේ දේවල් ඒ කාලේ ඉඳන් ආපු කටකතා වෙන්නත් පුළුවන්. එහෙමයි කියලා ඔය මහ කැලේට ගිහින් අපිට ජීවිත අවදානමක් ගන්නත් බෑ. ඒ මහ කැලේ යක්ෂණියෝ ඉන්නවා කියලානේ ගමේ උදවිය කියන්නේ. ඒ කැලේට දර කපන්න තියා ඒ කැලේ ළඟින්වත් කවුරුත් යන්නේ නැහැ. ඉතින් අපිත් කොහොමද ওই කැලේට ගිහින් ජීවිත අවදානමක් ගන්නෙ? ඉස්සරහට එන ප්‍රශ්න වලට කොහොම හරි මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දර නැතුව මොනව කරන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මල්ලි කපාගෙන එන දර ටිකෙන් නෝ අපි මේ තරම් විශාල ගෙයක් හරි හදාගත්තේ. මොනතරම් හොඳ ආදායමක් ලැබුණද? දැන් ඉතින් ඉස්සරහට මොනව කරන්නද මන් දන්නේ. මහත්තයා අද වේලාසනම ඇවිල්ලා වගේ. අනේ බලන්නකො මහත්තයා කැලේ දර ඔක්කොම ඉවරයි. හරි හමන් විදිහකින් දර ටිකක් හොයාගන්න කිසිම විදිහක් නැහැ. දැන් මොකද කරන්නේ? මේ දර ටික විතරයි මට හොයාගන්න පුළුවන් උනේ. මට තව සුමානයක් විතර දෙන්නකෝ. මං හොඳ දර ගොඩක් එකතු කරලා තියන්නම් මහත්තයාට නගරෙට අරගෙන යන්න. හොඳයි. මම තව සුමානකින් විතර එන්නම්කෝ දර ටිකක් අරගෙන යන්න. හොඳ දර ටිකක් එකතු කරලා තියන්න. ඔහොම තමයි. මිනිස්සුන්ට ඉතින් හැමදාම දර හොයාගන්න විදිහක් නැහනේ. ඔය ගැන වැඩිය හිතන්න එපා. අපි පුළුවන් වෙලාවක දර ටිකක් අරගෙන යමු. ඉක්මනටම හොයලා තියන්නකෝ. ඒකෙන් ඉතින් ඔයාලටමනේ ආදායම ලැබෙන්නේ. දෙවියනේ මන් දැන් මොකද්ද කරන්නේ? මහත්තයා කියපු විදිහට තව දවස් 3-4කින් දර ගොඩක් හොයාගත්තේ නැත්නම් ආයි කවදාවත්ම මගෙන් දර ගන්නෙ නෑ කිව්වා. එහෙම වුණොත් අපේ පවුලට තියෙන ආදායම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ආයි මට දර විකුණන්න මුදලාලි කෙනෙක් හොයාගන්නත් ගොඩක් අමාරුයි. මේ දර නැති කාලේ කොහොමද මම දර හොයන්නේ? අයියා අඬන්න එපා. අයියේ අපිට මේ දර නැති එකට කරන්න වෙන කිසිම දෙයක් නැද්ද? තියෙනවා නම් මට කියන්න. මම අයියාට උදව් කරන්නම්. අයියා දුකින් ඉන්නකොට මට හරිම දුකයි. මගේ අයියා අඬන්න එපා දැන්.
මුදලාලි ඉල්ලපු දර ටික දෙන්න අපිට එකම එක විදිහක් නම් තියෙනවා. ඒත් ඉතින් කවුරුවත් මෙහෙට යන්නේ නෑනේ. අපේ ගමේ තියෙන මහ කැලේ නම් ඕන තරම් දර තියෙනවා. ඒත් ඉතින් මිනිස්සු යන්න කැමති නෑනේ. යක්ෂණියෝ ඉන්නවා කියලා බයනෝ ඉන්නේ. අයියට යන්න විදිහකුත් නෑ. අයියට දැන් සුමානෙක ඉඳලා ගොඩක් ලොකු කොන්දේ කැක්කුමක් හැදිලා. ඉතින් එයාට යන්න විදිහක් නෑනේ. හරි අක්කේ. අක්කා කලබල නොවී ඉන්නකෝ. අයියා යන්න ඕනේ නෑ. මගේ අයියා දර ගේන්න ගියොත් මගේ අයියාගේ කොන්දේ කැක්කුම තවත් වැඩි වෙයි. මම ගිහින් ඔය දර ටිකක් කපාගෙන එන්නම්කෝ. මම නම් කිසිම යකින්නකට බය නෑ. ඔය යක්කු කියලා જાතියක් නෑ. එයාලට බය වෙන්න ඕන නෑනේ. ඔයාලා දෙන්න දැන් ගෙදරට වෙලා ඉන්න. මම ඉක්මනින්ම ගිහින් දර ටිකක් හොයාගෙන එන්නම්. අද දවසෙත් වැඩ කළොත් තව දවස් 3-4කින් මුදලාලි ඉල්ලපු සේරම දර ටික අපිට දෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් මගේ අයියට රස්සාවක් නැති වෙයි. මුදලාලි අයියාගෙන් දර ගන්නෙත් නැති වෙයි. පව් මගේ අයියා. මම දැන් ගිහින් එන්නම්කෝ. ඔන්න හාමිනේ මම කිව්වනේ අපේ මේ උපාය අනිවාර්යෙන් සාර්ථක වෙනවා කියලා. දැන් ඉතින් මල්ලි ඔය භයානක කැලේට ගිහින් ඕන තරම් අපිට දරගෙනත් දෙයි. දරගෙන ආවේ නැතත් ඇත්තටම ඔය කැලේ යක්කු ඉඳලා එයාව යක්කුන්ට අහු වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉතින් හාමිනේට තියෙන කරදරේ තහවරයි නෝ. දැන් ඉතින් අපි බලාගෙන ඉමුකෝ මොකද වෙන්නේ කියලා. එක්කෝ අපිට දර ලැබෙයි නැත්නම් අපිට තිබුණු කරදරේ අහවර වෙයි. මම නම් දැනගෙන හිටියේ මල්ලි අනිවාර්යෙන්ම මේකට කැමති වෙනවා කියලා. මොකද මල්ලි ඔහෙට පණටත් වඩා ආදරෙයිනවා. එතකොට ඉතින් ඔහේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මල්ලි සූදානම් වෙනවා. දැන් ඉතින් අපි බලාගෙන ඉමුකෝ මොකද වෙන්නේ කියලා. ඔය කැලෙන් ඇත්තටම දර ගේන්න පුළුවන් වුණොත් අපිට හොඳටම දියුණු වෙන්න පුළුවන්. මොන තරම්නම් දර ප්‍රමාණයක් තියෙනවද? කිසිම දෙයකට මුදල් වියදම් වෙන්නේ නැහනේ. කෑමට බීමට විතරයි මුදල් වියදම් වෙන්නේ. ඊටු හැම සතයක්ම අපිට ඉතුරු කරගන්න පුළුවන්. එතකොට ඉතින් මුදලාලි වගේ ගොඩක් ලොකු මහත්තයෙක් වෙන්න පුළුවන් ඔහෙටත්. ඉතින් නිමල් මේ තහනම් වනාන්තරය ඇතුළට යන්න පිටත් වුණා. ඒ තමන්ගේ අයියාට ඇති ආදරය වෙනුවෙන්. බොහෝම ලොකු දර ගොඩක් අරගෙන ඇවිල්ලා අයියට උදව් කරන්නයි දැන් නිමල් හිතාගෙන ඉන්නේ. නමුත් ඔහු දන්නේ නෑ ඔහුව යව්වේ මේ මහා ලොකු රාක්ෂයන් ඉන්න ගම්මානයට කියලා. නිමල් මෙහෙම යනකොට තරුණයක් දුකින් හඬමින් හිටියා. ඉතින් නිමල් මේ තරුණිය ළඟට ගිහිල්ලා විස්තර ඇහුවා. ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට නිමල් එකවරම සිහිසුන් වුණා. මේ නිමල් ඉන්න තැනට මහා භයානක යක්ෂණියන් දෙන්නෙක් ඇවිල්ලා නිමල්ව ආහාරයට ගන්න සූදානම් වුණා. එතකොටම මේ කැලේ තපස් රකිමින් හිටපු බොහෝම බලගතු පූජකවරයෙක් මෙතෙන්ට ආවා. නිමල්වත් අරගෙන පිටත් වෙන්න සූදානම් වුණා. නමුත් මේ යක්ෂණියන් මොවුන්ගේ පසුපසින්ම ආවා. ඉතින් මේ පූජකවරයා මන්ත්‍රයක් මතුරලා මේ යක්ෂණියන්ව විනාශ කරලා දැම්මා. ඒ වගේම නිමල්ව බේරගත්තා. අයියේ මං ඔයා ගැන වැරදියටයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඔයා ඇත්තටම මට ආදරේ නෑ නේද? ඔයා දැනුවත්වම මාව රාක්ෂයෙක් ඉන්න කැලේකට යවුවා. එයාලා මාව මරන්න හැදුවා. මේ පූජකතුමා තමයි මාව බේරගත්තේ. ඔහෙලා ලැජ්ජ වෙන්න ඕනේ. මේ වගේ අහිංසක දරුවෙක්ව ඒ වගේ තැනකට යවලා ඔහෙලාට ඕන දේවල් කරගන්න එකට ඔහෙලා ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. බලන්න මේ ඇඟින් පතින් වර්ධනය වෙච්ච මිනිසෙක් වුණත් මනසින් තාම ගොඩක් පුංචි දරුවෙක්. එයාගේ ලෙඩේ ඔයාලා විහිළුවකට අරවගෙන අනවශ්‍ය විදිහට ප්‍රයෝජන ගන්නයි ඔයාලා උත්සාහ කරේ. ඇත්තටම තමුන්ලා ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. තමන්ගේම සහෝදරයෙක්ට මේ විදිහට සලකන්න පුළුවන් කාටද? අද මම එතනට ගියේ නැත්තම් මේ දරුවගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න තිබුණා. ඇත්තෙන්ම ඔහෙලාට මේ ළමයාව සුදුසු නෑ. මම මේ දරුවව එකගෙන යනවා මගෙත් එක්ක. අදින් පස්සේ මේ දරුවා මාත් එක්කම ජීවත් වුණදින්. මේ බොහෝම කරුණාවන්ත පූජකයා නිමල්ව ඔහුත් එක්කගෙන ගියා. ඊට පස්සේ නිමල්ගේ අයියට හැමදාම තනියම දර කපන්න සිද්ධ වුණා. ඔහු තේරුම් ගත්තා නිමල් මොනතරම් වෙහෙස මහන්සි වෙන්න ඇද්ද කියලා. ඔහුට මුළු ජීවිත කාලයම දර කපමින් දුක් විඳින්න සිද්ධ වුණා.
නිමල්ගේ අයියා තමන් කරපු වැරැද්ද තේරුම් ගත්තා.